මරණානුස්සති භාවනාවත් විශේෂ භාවනාවක්. මේක විශේෂයෙන්ම හඳුන්වන්නේ ප්‍රඥා චරිතයට, බුද්ධි චරිතයට. මරණානුස්සති භාවනා වැඩිම සඳහා ක්‍රම කීපයක් තියෙනවා. විසුද්ධි මාර්ගයේ තියෙන මාතෘකා 8ක්. එයින් කීපයක් අපි හඳුන්වන්න සතුටුයි. විශේෂයෙන්ම මේ මරණානුස්සතිය වැඩිීමේදී තමන්ගේ හිතේ පහළ කරගන්න ඕනේ සතිය. කියන්නේ මනස සිහිය තියෙන්නට ඕනේ. මනස සංවේගයේ තියෙන්න ඕනේ. ඒ වගේම නුවණ හොඳින් අවදියෙන් තියෙන්නට ඕනේ. මොකද කාරණේ තමන්ගේ මරණය ගැන පැති නොගන්න. තමන්ගේ හිතවතාගේ මරණය ගැන ශෝක නොවන්න. තමන්ගේ අහිතවතාගේ මරණය ගැන සතුටු නොවන්න. අපට ඔවගේ සිහියක්, නුවණක්, සංවේගයක් හොඳින් තියෙන්නට ඕනේ. මරණානුස්සතිය වැඩිීමේදී බොහෝ සෙයින් ගුරු උපදේශ ලැබෙන්නේ තමන් දුටු විරු, තමන් දැකලා පුරුදු මරණයක් ගැන සිහි කරනවා. තමන්ගේ ගමේ නැත්නම් තමන්ගේ නිවසේ නැත්නම් තමන් දන්න අඳුරන කෙනෙක් මරණයටපත් වෙලා තියෙන ආකාරය හිතින් බලනවා. දැක පුරුදු හැටියට හිතින් බලාගෙන තමන් ඒක මෙනෙහි කරනවා. මේ මරණය මටත් ඒකාන්තයෙන් පැමිණෙනවා. ජීවිතය අනීතයි, මරණය නීතයි, මරණය නීතයි, මරණය නීතයි කියන මේ විදිහට තමන්වත් ඒක ආරෝපණය කරගන්නවා. ඒකේ තියෙනවා පිළිවෙල රාශියක්. එකක් තමයි වදක පච්චුපට්ඨාන. අර කඩුවක් අමෝරාගෙන දැන් මරන්න එන වදකේක වාගේ මේ මරණය උපන්දා පටන් තමා පසුපසේනවා මෙනෙහි කරන්නට ඕනේ. ඒ වගේම ගහේ ඉදුණු ගෙඩියක් බිම වැටෙනවා වාගේ, උදා වූ සූර්යයා බැහැගෙන යනවා වාගේ, උදා වූ හඳ මණ්ඩල බැහැගෙන යනවා වාගේ, ආතර නැගුණු වලාකුළ විසිරී යනවා වාගේ, මේ හැම එකක්ම කුඩා ඇල දොල නියං කාලේ හිඳෙන්නා වගේ, ඒ වගේ වතුර මතු පිට හැදිච්ච දීබබුල බිනි බිනි යනවා වගේ මේ මරණය ඒකාන්තයෙන් ක්ෂණයක් පාසා මා පසුපසේ එනවා. යම් වෙලාවක මරණය වෙනවාමයි කියලා තමන් මේ මරණය ආරෝපණය කරගෙන හිතින් මෙනෙහි කරනවා. ඒකෙදී අරමුණු වශයෙන් ගන්න ජීවිතේ අනීතයි, මරණය නීතයි කියන වචන දෙක. ඒ වගේම සම්පත්‍ති විපත්‍ය හැටියට බලනවා. සෑම සම්පත්තියක්ම විපතකින් අවසන් වෙනවා. ඒ වගේ මේ උපතින් ලබාගත් ජීවිත සම්පත්තිය මරණයෙන් විපතයට යනවා කියන එක නුවණින් මෙනෙහි කරමින් ජීවිතය අනීතයි, මරණය නීතයි, මරණය නීතයි හිතනවා. ඊළඟට මේ ලෝකෙ හිටියා බොහෝ පුණ්‍යවන්තයෝ. ඒ වගේ මහා කාය බල ඇත්තෝ, බොහෝ ධනවත් අය, ඒ වගේම බොහෝ 이르දිවන්තයෝ, බොහොම ඥානවන්තයෝ. ඒ ඔක්කොම ජීවිත අවසානයේ මරණයටපත් වුණා. ඒ වාගේ එවන්නම් මරණයට ගියා නම් මා වෙන්නම් ගැන කවර කතාවද? මට ඒකාන්තයෙන් මරණය සිදු වෙනවා. ජීවිතය අනීතයි, මරණය නීතයි, මරණය නීතයි මෙනෙහි කරනවා. ඒ වාගේ මේ ශරීරයේ පවත්වන්නේ හිත මේ ජීවිතයේ පවතින්නේ කරුණු කීපයක් උඩයි. ආස්වාස ප්‍රස්වාස දෙක නිසා, ආහාර පාන දෙක නිසා, සතර ධාතුන් සමව පවත්නා නිසා, මේ ආදී කරුණු නිසා, ඉරියව් නිසා මේ ජීවිතය පවතිනවා. ඒකට ආස්වාස ප්‍රස්වාස අවහිර වීමෙන් මරණය වෙන්න පුළුවන්. ගන්න ආහාර පාන වසවිස වීමෙන් ආගුණ වීමෙන් මරණය සිදු වෙන්න පුළුවන්. ඒ වගේම සතර ධාතු අසමානව පැවතීම නිසා, ධාතු ක්ෂෝභ නිසා මරණය සිදු වෙන්න පුළුවන්. ඉරියාපතා පහසුතා නිසා මරණය සිදු වෙන්න පුළුවන්. ඒ හේතු කොටගෙන හෝ මරණය සිදු වෙනවා. ජීවිතය අනීතයි, මරණය නීතයි මෙහෙම හිතන්න පුළුවන්. ඒ වගේම මේ ජීවිතේ කොච්චර කාලයක් පවතිනවද, කොයි වාසයේ නැති වෙනවද, කොයි විදිහේ අසනීපයකින් මරණය සිදු වෙනවද, කොතෙන්දී මරණය සිදු වෙනවද, මරණින් මත්තේ කොතනට මේ ජීවිතේ නැත උපදිනවද කියලා විනිශ්චයක්, තීරණයක් නැති නිසා මේ ජීවිතය අනීතයි, මරණය නීතයි, මරණය නීතයි කියලා හිතෙනවා, මෙනෙහි කරනවා. ඒ වගේම තවත් දුරට හිතෙනවා මේ ජීවිතයට බොහෝ අනතුරු තියෙනවා. නොයෙක් රෝගාබාධ නිසා මරණය සිදු වෙනවා. නොයෙක් අවියාවුද නිසා මරණය සිදු වෙනවා. ගින්න නිසා, ජලය නිසා, වසවිස නිසා, අවියාවුද නිසා, මේ ආදී විපත් නිසා, සතුන් දෂ්ට කිරීම නිසා, මේ ආදී හේතු රාශියකින් මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතය අනීතයි, මරණය නීතයි. ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන්න ඉස්සර මරණය සිදු වෙන්න පුළුවන්. පහළ හෙළ හුස්ම නැවත ගන්න ඉස්සර මරණය සිදු වෙන්න පුළුවන්. ඒ වාගේක චිත්තක්ෂණයකින් මේ ජීවිතේ මරණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතය අනීතයි, මරණය නීතයි. මේ ක්‍රමයට විසුද්ධි මාර්ගය හඳුන්වනවා. ඉතින් මේ විසුද්ධි මාර්ගයේ දක්වලා තියෙන ක්‍රමය එහෙම දිගට තිබුණත්
කෙටි කෙටි මේක මරණයේ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. මරණය මෙනෙහි කිරීමෙන් අපට පුළුවන්කම තියෙනවා උපචාර ධානය කියන අර ප්‍රථම ධානයේ සමීප ධානයක් උපදවන්න පුළුවන්. නීවරණ යටපත් වූ ධානයක් උපදවන්න පුළුවන්. එක එකක් ගන්න එක එක වචනයක් ගන්න උපචාර සමාධි උපදවන්න පුළුවන්. ඒ උපචාර සමාධියත් අර ප්‍රථම ධානයේ බොහෝම ආසන්නයි. ඒහා සමාන ආනිසංස ලැබෙනවා. ඒක වැඩුව අයටත් අර වගේම 11 මහා ආනිසංස ලැබෙනවා. සුවසේ නිින්ද යනවා, සුවසේ අවදි වෙනවා, නපුරු සීන නොපෙනී යනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, මිනිසයන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. එවැගේ වශයෙන් අවියාවද ආදී විපත්ති වලකිනවා, මොහොනේ වර්ණේ පැහැපත් වෙනවා, සිතේ සමාධිය වැඩෙනවා, මරණාසන්න මොහොතේ මනස සිහිනුවණින් ඉඳ ලැබෙනවා, මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. එවැගේම ජීවිතයේ අනිත්‍යත්වයේ වැටහෙන නිසා කිසි දෙයක කල් දන්නේ නැහැ. මම භාවනා කිරීමවත්, සිය සමාදන්ව රැකීම ගැනවත්, ආගමානුකූලව කටයුතු කිරීම කල් දාන්නේ නැහැ. අප්‍රමාද ගුණය වැඩෙනවා. එතකොට මේ කියන්නේ මුලින් සඳහන් වූ බුද්ධානුස්සතිය, ඊළඟට අද සඳහන් කළ මෛත්‍රිය, පටික්කුල මනසිකාර, අසුභ භාවනාව, මරණානුස්සතිය කියන මේ හතරට කියනවා ආරක්ෂක භාවනා, චතුරාර්යක්ෂා භාවනා කියලා. මක්නිසාද මේකට චතුරාර්යක්ෂා කියන්නේ? අර බෝධිසත්වයන් වහන්සේ උපන්දා පටන් සතරවරන් දෙවියන් හතර දිසාවේ ආරක්ෂාගත්තා වගේ භාවනා කරන්නේ නැත්නම් ජීවිතයේ ධර්මයෙන් පවත්වන අයට ආරක්ෂා හතරක් තියෙන්න ඕන. මොකද්ද පළවෙනි ආරක්ෂාව? බුදු ගුණ ආරක්ෂා. බුදු ගුණෙන් තමන්ගේ සිතේ ශ්‍රද්ධාව ශක්තිමත් වෙනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, ශ්‍රද්ධා බලය බාටපත් වෙනවා. එනිසා මේ කරන ප්‍රතිපත්තිය වල ආනිශංසය ලැබුණා හෝ නොලැබුණා හෝ කලකිරෙන්නේ නැතුව ඒක දිගට පවත්වා ගන්න ශක්තිය ලැබෙනවා. ඒක ඒක ආරක්ෂාවක්. සිත ආරක්ෂා වෙනවා. මෛත්‍රී භාවනා ප්‍රගුණ කිරීම නිසා බාහිර උපද්‍රවයන්ගෙන් ජීවිතය ආරක්ෂා වෙනවා. සොර සතුරුන්ගෙන්, සතුන් සර්පයන්ගෙන්, වෙනත් හේතු නිසා පිටින් එන කරදර බොහෝ සෙයින් මග ඇරෙනවා. මෛත්‍රිය වඩන්නාට අනුතුරු වළකිනවා. මේ නිසා ඒක විශේෂ ආරක්ෂාවක්. ඊළඟට අසුභ භාවනා වැඩිම නිසා මේ දුටු දේ ගැන තියෙන සිදුවෙන ඇලීම් ස්වභාවය මේ දුර වෙලා කිසි දෙයක් සුභ වශයෙන් නොගෙන ඒ සම්බන්ධව ඇලීමෙන් තොරව තමන්ගේ සිත ආරක්ෂා වෙනවා. භාවනා වශයෙන් මරණානුස්සතිය වැඩිම නිසා තමන් කිසිම දෙයක ප්‍රමාදයක් ඇති කරන්නේ කලියුතු දෙයක් ඒ වෙලාවටම කරලා තමන් හිත නිදහස් කරගන්නවා. මේ තරමට ආරක්ෂක භාවනා හතරක් තමයි මේ චතුරාර්යක්ෂ නමින් හඳුන්වන්නේ. මේ එක එක භාවනාවක් එදිනෙදාම තමන්ට ආනිසංස ගෙන දෙනවා. මේ භාවනා මනවින් වැඩි දියුණු කිරීම නිසා තමන්ට එදිනෙදාම අර මුලින් සඳහන් කළ ආනිසංස ගලාගෙන එන්න පටන් ගන්නවා. මනුෂ්‍යයන්ට ප්‍රිය වීම, අමනුෂ්‍යයන්ට ප්‍රිය වීම ආදී මේවා අපට අවශ්‍යයි. මාක්නිසාද අපි ලෝකේ ජීවත් වෙන බැවින් කාගෙන්වත් අපට පීඩාවක් නැමැතිව කාගෙත් හිතේ සැනසීමක් විදියට ජීවත් වෙන්න වාසනාව ලැබෙනවා මේ භාවනා මානසිකාර්ය පුරුදු කිරීමෙන්. එනිසා මේක බෞද්ධ වූද අබෞද්ධ වූද ඕනම කෙනෙකුට වැඩිමේ ප්‍රයෝජන ලැබෙනවා. මේ නිසා අපි මේ භාවනා ක්‍රම ස්වල්ප වශයෙන් හරි ප්‍රගුණ කර ගැනීමට බලාපොරොත්තු වීම ඉතා සුදුසුයි කියලා අපි මෛත්‍රියෙන් මතක් කරනවා.